ආයිබෝවන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියපුවාම නොදන්න කෙනෙක් නැති තරම්. ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා. මෙයාගේ ආදායම ගැන ඔයාලා කොහොමද හිතන්නේ? පොඩි අයිඩියා එකක් ගන්න මේ ෂෝට් වීඩියෝ එකේ අවසාන තප්පරයට එක් රැඳෙන්න. 2025 වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ net worth එක ඩොලර් බිලියන 2.6ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මෙයාගේ ප්‍රධාන ව්‍යාපාරයක් වන්නේ real estates and properties. Trump Tower in New York. ඒ වගේම Trump National Doral කියන්නේ සුපිරිම ආදායම් ලැබෙන properties. Luxury golf resort කිහිපයක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සතු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ කොච්චර බලවතෙක්ද කියලා කියනවනම් මේ දවස්වල ක්‍රිප්ටෝ කරන්සි වලට මෙයාගෙම කියලා කොයින් එකක් නිකුත් කරා. ඒක හඳුන්වන්නේ ට්‍රම්ප් කොයින් කියලා. මේකිනුත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන ගාණක් මෙයා හොයනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ 2017 දී. ඒකෙන් ජයග්‍රහණය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා විදියට පත් වෙනවා. ඉන් පසුව බොහොම මෑතකදී, ඒ කියන්නේ 2025 පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ඇමරිකාවේ 47 වන ජනාධිපතිවරයා විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් පිදුම් ලබනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සතු වාහන ගැනත් කතා කරන්නම ඕන. විශේෂයෙන්ම ඇමරිකාවේ නිෂ්පාදිත මිල අධිකම වාහන රැසක් ඔහු සතුයි. විශේෂයෙන්ම ප්‍රයිවට් ජෙට්, ඒ වගේම ඔහුට අවශ්‍ය පරිදි නිෂ්පාදනය කරපු කැබ් රථ සහ කාර් රථ ඔහු සතු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඔහු සතුව ප්‍රයිවට් හෙලිකොප්ටර්ස් කිහිපයක්ම තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙයා ගොඩක්ම කැමති හෙලිකොප්ටරේ යන්නලු. ඉතින් මේ මෑතකදී එලොන් මස්ක්ගේ පුතත් සමග හෙලිකොප්ටර් චාරිකාවක් යන අයුරු මාධ්‍ය විසින් සඳහන් කර තිබුණා. මේ වගේ බිලියනපතියෙකුට බලය කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ පට්ට ස්ට්‍රෝං චරිතයක්. වෙනවා නම් වෙන්න ඕනේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ස්ට්‍රෝං චරිතයක්.